ඔබටම සුබ දවසක්. අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද අපේ Fiverr gig එකේ description එක සහ SEO facts use කරලා gig එක rank කරන්න කියලා. එතකොට මම කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද gig එකේ title එක සහ SEO tags use කරලා gig එක rank කරන්න කියලා. එතකොට ඔයගලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ කාඩ් එක සහ description එකේ වීඩියෝ link එක දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් මුලින් මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද SEO description එකක් සහ SEO facts use කරලා gig එක rank කරන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මුලින්ම ඔයාලා Fiverr එකට log වෙන්න. log වෙලා ඔයාට අදාළ කැටගරි එක සර්ච් කරගන්න. එතකොට මම සර්ච් කරගන්නවා UI UX design කියලා. හරි. UI UX design වලට අදාළ gig ටික අපිට පෙන්නනවා. එතකොට කලින් වීඩියෝ එකේ කතා කරා වගේම අපි මේකෙදි කරන්නේ හොඳට රේටින් තියෙන 5 star 4.9 4.8 star වගේ තියෙන හොඳ රේටින් තියෙන සහ orders 20ට අඩුවෙන් කරලා තියෙන gig 3ක් විතර ඕපන් කරගන්න. අපි බලමු එහෙම gig මොනවද කියලා. එතකොට මේ gig වලට level 1 level 2 top rated web pro එතකොට Fiverr choice එව්වා අදාළ වෙන්න බෑ. එතකොට එව්වා නැතුව හොඳට රේටින් තියෙන සහ orders 20ට අඩුවෙන් කරලා තියෙන gig තමයි අපි ඕපන් කරගන්න ඕනේ. මේක ඕපන් කරගන්න 5 star තියෙනවා orders 2ක් කරලා තියෙනවා. මේකෙත් 5 star rating තියෙනවා orders 5ක් කරලා දෙනවා. මේකෙත් 5 star තියෙනවා orders 3ක් කරලා තියෙනවා. ඔව් අපි ඒ gig 3ට ගිහින් බලමු. මේ තියෙන්නේ මුලින්ම ඕපන් කරගත්ත gig එක. එතකොට මේ gig එකේ පහළට ගියාම ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන යාළගේ description එක gig එකට අදාළ description එක දාලා තියෙනවා. එතකොට මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මෙව්වා මේගොල්ලන්ගෙම SEO වලින් rank වෙච්ච gig. එතකොට මෙව්වා Fiverr එක through rank වෙච්ච නෙමෙයි මේගොල්ලෝගෙම SEO වලින් rank වෙච්ච gig තමයි මෙව්වා. එතකොට මෙතනින් පහළට ගියාට පස්සේ මෙයාගේ gig එකේ facts include කරලා නැහැ. එතකොට අපි අනිත් gig එකට ගිහින් බලමු. ඒකෙත් හොඳට රේටින් තියෙනවා. ඒකෙත් පහළට ගියාම බලන්න පුළුවන් ඒගොල්ලන්ගේ gig එකේ description එක. එතකොට ඒ gig එකෙන් පහළට ගියාම මේ තියෙන්නේ එයා දාලා තියෙන facts. එතකොට අනිවාර්යෙන් gig එකක් rank කරන්න නම් අනිවාර්යෙන් අපි facts section එකේ facts දාන්නම ඕනේ. එතකොට තමයි මේක මේ gig එක පවා complete gig එකක් වෙන්නේ. එතකොට මෙයා facts ගොඩක් දාලා තියෙනවා. අපි බලමු අනිත් gig එකට ගිහින්. ඒකෙත් පහළට ගියාට පස්සේ description එක බලා ගන්න පුළුවන්. එතකොට එකෙන් පහළට ගියාට පස්සේ එයාගේ facts section එකේ යා facts include කරලා නැහැ.
එතකොට අපි අනිවාර්යෙන් අපේ gig එකට හොඳ SEO description එක සහ අනිවාර්යෙන් SEO tags facts use කරන්න ඕනි. gig එක rank කරගන්න නම්. එතකොට ඔයාලට පුළුවන් මේ description එක බලලා මේක copy කරලා අරගෙන ඔයාට අදාළ විදිහට මේ changes කරගන්න පුළුවන්. ඒ වගේම මේ facts section එකේ තියෙන facts බලලා සහ ඔයාට පුළුවන් මේ විදිහට මේ facts ටික copy කරගෙන අරගෙන ඔයාලට අදාළ විදිහට changes කරගන්න පුළුවන්. ඒ අදාළ changes කරගන්න ඕගොල්ලන්ට ඕන නම් මේ ඔක්කොම copy කරලා අරන් ChatGPT එකට දාලා පුළුවන් ඔයාට අදාළ විදිහට මේක SEO සහ අදාළ විදිහට changes කරලා දෙන්න කියලා සහ ඔයාට manually changes කරගෙන මේක update කරගන්න පුළුවන්. ඒතර ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න මේ ඕගොල්ලෝ open කරගත්ත gig 3 හෝ 4 බලන්න gig description එක කොහොමද ඒගොල්ලෝ දාලා තියෙන්නේ කියලා. එතකොට ඒක copy කරලා අරගෙන ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙන බැරි දේවල් තියෙන ඒ බැරි දේවල් අයින් කරලා කරන්න පුළුවන් දේවල් ටික අදාළව description එක දාන්න. එතකොට මෙව්ව අනිවාර්යෙන් SEO keyword include වෙලා තියෙනවා. ඒක නේද ලොකු changes කරන්න යන්න බෑ. අවශ්‍ය තියෙන පොඩි changes දෙකක් තුනක් කරලා මේක ඕගොල්ලන්ගේ gig එකේ description එකට දාන්න. ඕගොල්ලෝ ඒ open කරගත්ත හැම එකකින් බලන්න මොනවද include වෙලා තියෙන්නේ මොනවද වැඩ කරන්න පුළුවන් සහ බැරි දේවල්. ඉතින් ඒවෙන් තෝරගෙන description එක හදලා ගන්න අනිවාර්යෙන්. එතකොට open කරගන්න ඕන gig මොනවද කියලා දැන් මම කියලා දුන්නා. ඒ විදිහට gig open කරගෙන description එක දාන්න අනිවාර්යෙන්. facts section එකට facts අනිවාර්යෙන් දාන්න. මොකද එතකොට තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන් මෙවුවා කරලා සති දෙකක් තුනක් ඉන්න අනිවාර්යෙන් එන මැසේජ් වලට රිප්ලයි කරන්න පරක්කු කරන්න එපා. සහ දිනපතා gig එක edit කරන්න යන්න එපා. එහෙම කරොත් gig එක rank වෙන්නේ නැහැ සහ gig එක down වෙනවා. එතකොට මේක first හෝ second page එකට gig එක එන්නෙම නැහැ. දවස ගානේ edit කරන්න එපා algorithm එකට. හරියන්නේ මේක සති දෙකක් තුනක් තියන්න. අනිවාර්යෙන් impression වැඩි වෙනවා. අනිවාර්යෙන් click වැඩි වෙනවා. අනිවාර්යෙන් එන messages වලට reply කරන්න පරක්කු කරන්න එපා. මේ විදිහට දැන් ඕගොල්ලෝ දන්නවා කොහොමද හොඳ title එකක් tags හොඳ description එකක් facts use කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න, channel එක subscribe කරන්න, තව අයටත් බලන්න share කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.